හැබැයි ඔබ පරාජනය කරලා තිබ්බේ අද දවසේ ජාතික ජනබලවේගයේ තියෙන අයවැය නෙවෙයි. ඔබ පරාජය කරන්නේ ඔබගේ හෘද සාක්ෂිය අයවැය. අද අපි තීරණය කරේ අද දවස ගැන විතරක් නෙවෙයි. අද අපි තීරණය කරන්නේ මේ කොළඹ නගරයේ අනාගතය සම්බන්ධවයි. අපි මාස 6ක් තිස්සේ ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ මෙතන සභාවේ ඉන්න සියලුම മന്ത്രിවරුන්ට දෑත් දිගු කරා. සියලුම മന്ത്രിවරුන්ට පක්ෂ ભેදයකින් තොරව ඊ타ත්ම මිත්‍රශීලී ඊ타ත්ම විනිවිද භාවයකින් ඊ타ත්ම ආදරෙන් ගනුදෙනු කරා. USS ෆන්ඩ් වල තිබ්බ අඩුපාඩු අපි ඒ ටික ඊ타ත්ම හොඳින් ආදරෙන් සලකලා බැලුවා. Tamanට යම්කිසි ගැටලුවක් තිබ්බනම් ඒ ගැටලුවට කිසිම පක්ෂ ભેදයකින් තොරව අපි මැදිහත් වුණා. අපි දන්නවා අපේ පාලනය සර්ව සාධාරණයි කියලා. ඒ සර්ව සාධාරණත්වයට එක්ක අද දවසේ අපි බලාපොරොත්තු වුණ දේ සිදු වුණේ නැත. හැබැයි ඔබ පරාජනය කරලා තිබ්බේ අද දවසේ ජාතික ජනබලවේගයේ තියෙන අයවැය නෙවෙයි. ඔබ පරාජය කරන්නේ ඔබගේ හෘද සාක්ෂිය අයවැය. හැබැයි අපේ දේශපාලනය වෙනස්, මුලත් වෙනස්, අදත් වෙනස්. හෙටත් ඒ විදිහේ වෙනස්කම නියෝජන අග්‍රාධිපතිතුමා අපි රකින්නවා. ඒ කොහොමද අපි රකින්නේ? අපි මෙතන ඉන්න අපිට පක්ෂ හෝ විපක්ෂව අපිත් එක්ක ගනුදෙනු කරපු සියලුම മന്ത്രിවරුන් අපි ඔබතුමන්ලට ගරු කරනවා. ඒ ගරුත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ අද රැට ගෙදර ගිහින් තමන්ගෙන් ප්‍රශ්න කරන්න. කොළඹ නගර සභාවේ අභිමානය, කොළඹ නගරයේ ජනතාවගේ අභිමානයට ඔබ කුමක් කරාද කියලා. නරක අය නරක කරද්දී ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි හොඳ අය නරක දෙයක් වෙද්දී ඒකටත් එකඟ වෙන එක තමයි